Hello guys, තොර සාදරේ පිළිගන්නවා මගේ YouTube channel video එකට. ඉතින් ඔයාලා thumbnail එකේ දැක්කා වගේම මම කතා කරන්න යන්නේ Honor Robot phone එක ගැන. ඉතින් අපි මේක ගැන කතා කරනවා නම් මේක දැන්ට Honor ලගෙන් හදලා තියෙන හොඳ ෆෝන් එක. මේක AI තාක්ෂණයේ තියෙන ෆෝන් එකක්. ඒකෙන් අපිට ඕන ඒ කියන්නේ මේකේ කැම් එක කියන්නේ මාර ක්වොලිටි කැම් එකක්. මේක AI නිසා මේ කැම් එකට හිතලා වැඩ ගන්න පුළුවන්. මාර ලස්සනට ක්වොලිටි ෆොටෝස් ගන්නවා. ෆෝන් එක කොතන තිබ්බත් අපිට ඕන විදිහට ක්‍රියා කරනවා. ඉතින් මේ වෙන්නන්නේ පැරෂූට් එකෙන් මිනිස්සෙක් බිමට බාදි තවත් මිනිස්සෙක් එක අල්ලන් ඉන්නේ දිය. මේකට තව දේවල් පුළුවන්. අපි අදන් ඉන්න ඩ්‍රෙස් එකක් වුණත් අපිට සුදුසු නැත්තම් ඒක බලලා සුදුසුයිද නැද්ද කියලා කියන්න. මේ guys ඉතින් මේ ෆෝන් එකට හිතලා වැඩ කරන්න පුළුවන් නිසා මේ ෆෝන් එක ගොඩක්ම ක්වොලිටි. ඉතින් අපි ඉස්සරහට බලමු මේකේ තවත් දේවල් ගැන. හරි guys ඉතින් අපි ඉස්සලා මේ ෆෝන් එක ඔන් කරද්දි මෙහෙම තමයි පෙන්නන්නේ. ඉස්සලාම ෆෝන් කියනවා ඊට පස්සේ iPhone කියනවා ඊට පස්සේ AI ෆෝන් කියනවා. ඒ තරම් ක්වොලිටි එක මේක හදා තියෙනවා. ඉතින් guys මේක හදලා තියෙන්නේ 17 Pro Max එක වගේ. ඒක වගේම කැමරාස් දිගට තමයි දාලා තියෙන්නේ. ඉතින් මේ වගේ magically වීඩියෝ එකක් යනවා ඉස්සලාම ෆෝන් එක ඔන් කරද්දිම. ඉතින් මේ තියෙන්නේ ෆෝන් එක පේනවා ඇති ඔයාලට මාර ස්මූත් අතටත් මේක මාර ස්මූත් ෆෝන් එක. ඉතින් guys ඔයාලා කියන අහලා තියෙන විදිහට guys මේකේ AI එකක් විතරක් නෙවෙයි අපිට අතින් උනත් ගහන්න පුළුවන් කැම් එකක් තියෙනවා. කියන ෆෝන් එකත් එක්තරා විදිහකට මාර ක්වොලිටි ෆෝන් එකක්. ඉතින් ඔයාලට මම වීඩියෝ එකේ මුලදී කිව්වා වගේ මේක AI තාක්ෂණයේ තියෙන හින්දා අනිත් ෆෝන් වලට සාපේක්ෂව මේක මිනිස්සුන්ට වඩාත් ඒ කියන්නේ මිනිස්සු හිතන විදිහට මේකටත් හිතන්න පුළුවන්. ඒ වගේ සීන් එකක් තමයි මේ ෆෝන් එකේ තියෙන්නේ. ඔයාලට පේනවා ඇති මේක මාර ස්මූත් විදිහට සෙල්ෆීස් ගන්නවා. අපිට ෆෝන් එක බිම තියලා වුණත් අපිට ෆෝන් එකට කතා කරලා සෙල්ෆියක් ගන්න කිව්වොත් ඔව් සෙල්ෆිය ගන්නවා. ඒ තරම් ක්වොලිටි එක මෙයාලා මේක හදා තියෙනවා. අනික අනිත් ෆෝන් වල වගේ නෙමෙයි මේක කැම් එක තියෙන්නේ. කැම් එක එළියට එනවා. ඒකත් අපිට ඕන වෙලාවට විතරයි මේ කැම් එකත් එළියට එන්නේ. මම කලින් කිව්වා වගේ මේක ඩ්‍රස් විතරක් නෙමෙයි අපිට ඕන හෙයාර් ස්ටයිල් ඕන දෙයක් මේකට මේ අපිට කියලා දෙන්න පුළුවන්. තව ළමයෙක් එහෙම අඬන්න ගත්තොත් එයාලා උනත් නලවන්න පුළුවන්. ඒ තරම් ක්වොලිටිස් තියෙනවා මේ ෆෝන් එකට. ඉතින් පේනවනේ මේ වීඩියෝස් වල පවා ඒක ඔයාලට පේනවා. මේ ෆෝන් එකට ඒ කියන්නේ ෆෝන් එකේ අයිතිකාරයට අපහසුවක් දැනුණු විට ඔව් සනසන්න වුණත් පුළුවන්. ඒ තරම් ස්මූත් ඒ කියන්නේ ඒ තරම් ක්වොලිටියට මේ ෆෝන් එක හදලා තියෙනවා. guys ඉතින් Honor කියන සමාගම Mobile World Congress කියන 2026 කියන කම්පිටිෂන් එකේදී මේක ගැන තව වැඩි විස්තර දානවා කියනවා. එහෙම තමයි Honor කියන සමාගම කියන්නේ. තාම මේක රිලීස් වෙලා නැති ෆෝන් එකක්. තව මේ වගේ ප්‍රයිස් ගැන එහෙම මුකුත් නැහැ. තව යාලා කියනවා මේකේ වෙනස්කම් වුණත් වෙන්න පුළුවන්ලු. ඉතින් guys ඔයාලට පේනවා ඇති මේ වගේ ෆෝන් ගැන තවත් විස්තරාත්මකව දැන ගැනීමට මගේ YouTube channel එක subscribe කරලා තියාගන්න. එතකොට මම වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට notification එක එනවා. ඉතින් guys තවත් දෙයක් කියන්න ඕනේ මේ ෆෝන් එක ඔයාලා හිතනවා වගේ Samsung ලා Apple ලා තමයි හොඳම ෆෝන් කියලා හිතුවට මේකත් ටිකක් හොඳයි ටිකක් නෙවෙයි මේකත් හොඳටම හොඳයි. ඉතින් ඔයාලට පේනවා ඇති මේක මෙහෙම තමයි ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේක ප්‍රයිස් එක එච්චර ලොක් ගාණක් වෙන්නේ නැහැ. යාලා කියන විදිහට ලක්ෂ 3ක් වගේ තමයි වෙන්නේ. ඉතින් guys මගේ වීඩියෝ එකේ අවසානට අවිල්ලා තියෙන්නේ එහෙනම් ඉතින් guys මම අදට ගිහින් එන්නම් goodbye.